Hello friends. අපි තවත් කැම්පින් එක්ස්පීරියන්ස් එකක් නේ ගන්න ආවා. මේකත් අර අලගල්ල ගියා වගේම තමයි මේකත් මේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කේ බෝඩර් එකේ. අර අලගල්ල තිබ්බ මතකනේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකයි සබර්ගම් ප්‍රොවින්ස් එකයි බෝඩර් එකේ තිබ්බේ. අන්න ඒ වගේම මේක තියෙන්නේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකයි නෝර්ත් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ බෝඩර් එක. කොහෙද දන්නද? හුලංගල. හැමෝම එන ලස්සන තැනක්. ඔන්න අද අපි කැම්පින් සෙකන්ඩ් එක්ස්පීරියන්ස් එක ගන්න හුලංගලට ආවා. දැන් අපි ඉන්නේ මේ හුලංගල මිනි වර්ල්ඩ්. මෙතන අයිති ඇල්කඩුව ප්ලාන්ටේෂන් වලට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙතන එස්ටේට් ඔෆිස් එක තියෙනවා. එතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. තව විස්තර ටිකක් තියෙනවා ඒවත් කතා කරමු. අපි තව එතෙන්ට ගිහලා බලමු මේ නේ. ඔව්. එතන ටිකට් එක ගන්න විස්තර ටිකක් බලමු. උදේ ඇවිල්ලා යනවා නම් එක විදිහක් කැම්පින් යනවා විදිහක්. අපි එතෙන්ට ගිහලා ඒ විස්තරත් අහලා බලමු. අද මිස්ටර් මෙතන ඉන්නේ. මේ අපි සෙටප් පොඩක් කෝල් එකක් දීලා තියෙන්නේ. මේ අපි කැම්පින් වලට තමයි අද ආවේ. මේ චාර්ජස් කොහමද කැම්පින් ඉන්නවනම්? කැම්පින් එකට අපි මේ ලොකේෂන් එකට විතරයි 5000ක් ගන්නවා. ඒකෙන් 10 දෙනෙක් ඉන්න පුළුවන්. 10 දෙනෙක්ට වෙඩියොත් ආව එක්කෙනෙක් ආවොත් 200 ගාලා අය කරනවා. වැඩි වෙන අයට විතරක් අය කරනවා 5000ට අමතරව. මේ එතකොට එහෙම නැතු දවසින් බලලා එනවනම් එහෙම කොහොමද? එහෙම ලෝකල් ටිකට් නම් 100යි. උදේ 8 ඉඳලා 5 වෙනකන් ඉන්න පුළුවන්. 5න් පස්සේ යවන්න යනවා. දැන් නම් කිව්වා ID එක තියන්න ඕන කතාවක්. මේ කැම්පින් යනවා නම් ෆෝම් එක ෆිල් කරලා ID දෙකක් තියලා තමයි යන්න ඕනේ. මේ ෆෝම් එක පොඩ්ඩක් බලමුද? මිනි වර්ල්ඩ් සෙන්ට්. හුලංගල සංචාරක කලාපයේ රාත්‍රී කඳවුරු බැඳීම සඳහා ආම්පන්න වතුයායෙන් සපයනු නොලැබේ. රාත්‍රී කඳවුරු බඳින්නන්ට කිසිදු සංචාරකයෙකුට මත්පැන් ගෙන යාම හා පානය කිරීම සපුරා තහනම්. හුලංගල කෙළවර ලිසන සුළු නිසා ගල අසලට හා කෙළවරට යෑම කිසිවිටකත් සිදු නොකළ යුතුයි. සිද්ධ වෙන ජීවිත හානි හෝ තුවාලවලට පාලනාධිකාරිය වගකීම් නිර්වේකය ඇත්තනිති. අපි ගින් කරගන්න ප්‍රශ්න වලට මෙතන මේ වැඩ කරන අය වගකීම් ඉන්නේ. ගස් කැපීම, ගිනිමැල සාදා ගස් වලට හානි කිරීම තහනම්. අමු ගස් කපන්න එපා කියලා තියෙනවා. ඔයාලගේ සිකියුරිටි ඉන්නවද උඩ? සිකියුරිටි අය ඉන්නවද උඩ? ඉන්න. ඔබ විසින් ගෙන එනු ලබන සියලුම ද්‍රව්‍ය ඔබ විසින් රැගෙන යා යුතු අතර ඔබගේ මතකයන් පමණක් මෙහි තබා යන්න. ඒක තමයි වැදගත්ම. අනිත් දෙන්නත් එක බයිසිකලේ යන්න අමාරුයි. පාර ටිකක් අර හොඳට හදපු පාරක් නෙවෙයි හින්දා අපි දෙන්න බැලලා ඉතින් හතිය අරගෙන පයින් බඩ ගන්නවා. හැබැයි ලස්සන වීව් එකක් තියෙනවා. පයින් ගියත් පාඩුයි. අපි දෙන්න තවම පයින් යන ගමන් අර දෙන්න බයිසිකලේ පාරේ ගියා. පාර වංගු ටිකක් දුර වැඩි. අපි දෙන්න යනවා තේ වැත්තක් මැදි ෂෝට් කට් එකක් හොයාගෙන. මම හිතන්නේ පේන්නේ රිවර්ස්ටන් රේන්ජ් එකේ තියෙන කඳු. හයි. හලෝ. මහන්සි හරිනද? ආව තමයි. නිකන් හිටියේ. කොහෙද ගාටන ඕනේ ඔයාලා? මහන්සි අප්පා ඔයාලා වගේ රෝද දෙකෙන් නෙමෙයි අපි කකුල් දෙකෙන්. මේක රතු වෙලා මේ. යම්බු දක්කාලි ඔක්කොම වේ. ආතල් එක තියෙන මෙයාගේ බයිසිකලේ මේ තටුව ගාවේ. හැබැයි වැස්සට පස්සේ බයික් එක විසි වෙනවා. බර නැතුවද? පාසාර වර. මං ඉන්න ඕනේ බයිසිකල්. අච්චිනි ආවේ නිකන් අර පියාඹන්න පුරුදු වෙන තාරපැටව යනවා වගේ. තව ටිකක් අහන මේක වැටලා ඔබ දන්නේ නැහැ. අය මම ඇටෙන්න ගියානේ. දැන් ඉතින් බත් එක රැට කණ්ඩ යන්නේ. මේ අපි එද්දි අරගෙන ආව කෑමනේ. අපිට කැමරෙන් ආවා ඔක්කොම යන්න බැරි හින්දා. ඔව් කරන්න අමාරුයිනේ. රයිට් එහෙනම් දැන් ඉතින් මහන්සි ටික
ඌ අද කාලා ඇවිල්ලා උදේම නේ ඇවිල්ලා ඊට පස්සේ හැබැයි මරු එක්ස්පීරියන්ස් එක මොකද අවුරුද්දට අද ඒක මාර ගතියක් තිබ්බනේ. ඒක අපි දැන් ගෙදරමනේ දැන් හැම මෙච්චර කාලයකට අවුරුදු සමරු. මට නෑ මට නම් මගේ වැඩත් එක්ක මං ගෙදරින් පිට අවුරුදු සමරපු දවස් තිබුණා මං වැඩ කරලා. ඕ නෑ එහෙම තිබ්බා. මේ දැන් අපි ඔක්කොම එකතු අපි දැන් වෙලා මේක තියෙන පළවෙනි මේක දැන් වෙනස් විදියට මේ වගේ තැනකට ගිහිල්ලා නේද ඒක. අර හැමදාම එකම ෆ්‍රේම් එකකින් ඔන්න අපි ෆ්‍රේම් එකෙන් එළියට පැන්නා වෙනසක් කරා. ඔයාලත් ඊළඟ පාර කරලා බලන්න. කරලා බලන්න. ඒක මාර විදියට ෆීල් වෙනවා. හරි එහෙනම් දැන් ඉතින් කමුනේ ඒක රැට. කාලා තව චුට්ටක් ඔය වටපිටාවේ ඇවිදලා සින්දුවක් කියලා. ඔව් සින්දුවක් කියලා. උපේ එකක් බොන්නත් උන් රෑ වෙලා. ඔව් ඊට ඒක බීලා රයිට් එන එන කමු. කාලා හෙට උදේ යමු ආයේ සැමන්ද බෝල්ලුද හරියට කියපන් එකක් දෙකම. නේ ඉඟුරු එම දාලා නෙස්ට් මෝල්ට් එක හදාගත්තා. දැන් නම් පොඩි සීතලක් එනවා. දැන් ඉතින් ඒක බීලා නිදා ගන්න තමයි තියෙන්නේ. සීතලකුත් තියෙනවනේ දැන් පොඩ්ඩක් දැන් ආයෙත් සීතල. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. Hello friends, good morning. වෙලාව 6:25යි. මේ පැත්තට මීදුම ගොඩක්ම තියෙනවා. මං චුට්ටක් නැගිටින්න පරක් වුණා. අයියයි හක්කල දෙන්නයි මෙතන චුට්ට තව උඩට නගින්න පුළුවන්. මේ පැත්තට ගියා. ටෙන්ට් එක දාලා යන්න බැරි හන්දා මම මෙතන හිටියා. පල්ලෙහා පැත්ත නම් මුකුත්ම පේන්නේ නැහැ. මීදුම් බාලා තියෙන්නේ. එහෙම මේ මීදුම තිබ්බ කියලා එහෙම ලොකු සීතලකුත් නැහැ. ඔයාලට පෙන්නන්නම් මම පල්ලෙහා කොහොමද තියෙන්නේ කියලා. තාම පැහැදිලි නැහැ. තා පැය දෙක තුනක් යනකොට මීදුම බහලා ගියාම පැහැදිලිව පෙනේ මේ පැත්ත. අර කට්ටිය මේ පැත්තේ උඩ ඉන්නේ. එයාලවත් පේන්නේ නැහැ හරිය. ඔයාලට මං උඩ කොහොමද කියලා පෙන්නන්නම්. අක්කලා අයියලා ආවට පස්සේ මමත් උඩට ගිහිල්ලා උඩට ගියාම මොන වගේද පේන්නේ කියලාත් පෙන්නන්න. එතකන් යන්නේ නම් ටෙන්ට් එක පැත්තට. වෙන්න බැරි නෑ අපර දෙන්න චෛත්‍ය නේද චෛත්‍ය ෆ්ලෝරින් මුං නිකාර හයිනලා වගේ ලෙඩ ඔගනේ බැරි අයියයි අක්කලා දෙන්නයි පල්ලෙහාට ආවා. ඊට පස්සේ අපි උදේ තේ එක හදාගෙන බිව්වා. දැන් ඒගොල්ලෝ උදේ කෑම හදන්න ලෑස්ති වෙනවා. මම ඔයාලට ඒවලේ පොරොන්දු වුණානේ උඩට ගිහිල්ලා උඩ කොහොමද පේන්නේ කියලා පෙන්නන්නම් කියලා. දැන් මේ
උඩට යන්න තමයි හදන්නේ. දැන් නම් මීදුම සෑහෙන් අඩු වෙලා තියෙන්නේ. වටේ ටිකක් හොඳට පේනවද? හරිම ලස්සනයි වටපිටාව. අපි කැම්ප් කරේ අන්න අතන උඩරන් නම් පේන්නේ ගස් වලට වෙහිලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඔයාලත් આવුත් මෙතෙන්දින් අමතක කරන්න එපා. මගේ මේ පැත්තෙන් මාතලේ මෙතන පල්ලෙහා සැලගම යටවත්ත කියන ගම, අර පැත්තෙන් රිදීගම පේනවා. සන්රයිස් එක නම් අපිට බලා ගන්න බැරි වුණා. ගොඩක් මීදුම තිබ්බා. හැබැයි ඒ තිර පායනේදී හරිම ලස්සනට පල්ලෙහා පේනවා. ඔයාලත් හුලංගල આવොත් නයිට් කැම්ප් කරොත් විශේෂයෙන්ම ඉත පායනේදී මෙතෙන්ට එන්න හරිම ලස්සනට වටපිටාව බලන්න පුළුවන්. ගෙදර යන්න හිතෙන්නෙත් නැහැ. දන්නවද දවස් කවද්ද කියලා? අද අප්‍රේල් 14 2023. අද දැන් කට්ටිය හිතන ඇති මේ 14 මොකද මේ කියලා. සාමාන්‍යයෙන් අවුරුදු සමරන්න දවස්නේ 14 කියන්නේ. ඉතින් අද අපි වෙනස්ම විදිහට අවුරුදු සමරන්න ආවා. ඉතින් දැන් කට්ටිය හිතන ඇති මේ ගෙවල් වලටලා ඉඳලා මේ අවුරුදු සමරන්න නැතුව මොනවද මේ කරන්න කියලා. ඔව් අපිට චුට්ටක් නින් පිස්සු තමයි. හැමදාම අපි එකම විදිහට අවුරුදු සමරන්නේ. අද පොඩ්ඩක් වෙනස් අත්දැකීමක් ඉඳගෙන තමයි මේ හුලංගලට ආවේ. අපි අලුත් විදියකට අවුරුද්ද කන්ට යන්නේ අද. ඉතින් මෙතෙන් දෙන්න පාරවල් දෙකක් තියෙනවා. ඔව්. ඒ විදිය අසෙල එකක් තමයි මාතලේට ඇවිල්ලා මාතලේ ඉඳන් සැලගම කියලා බස් එකක් තියෙනවා. සැලගම බස් එකේ ඇවිල්ලා හුලංගල එන්ට්‍රන්ස් එකටම නෙමෙයි, එන්ට්‍රන්ස් එකට හැරෙන්න ඕන, එතන බහින්න පුළුවන්. ඒකල පොඩි දුරක් කිලෝමීටර් 2කට අඩු දුරක් එන්න දෙනවා එන්ට්‍රන්ස් එකට. එන්ට්‍රන්ස් එකට එන්න ඕන. ටිකට්ස් ගන්න ඕන. නිකන් හුලංගල ඇවිල්ලා බලලා යන්න නම් එක ටිකට් එකක් තියෙනවා. කැම්පින් කරනවා නම් වෙනම ගාණක් ගෙවන්න ඕන. අපි පහලදී කිව්වේ විස්තර කිව්වනේ. ඔව්. පහලදී කිව්වේ ඒ විදිහ තමයි එතන විස්තර ටික වෙන්නේ. මේක මේ අර වෙනම ප්‍රයිවට් කම්පැනි එකකින් කරන නිසා අර සාමාන්‍ය පොදු තැනකට යනවා වගේ නෑ. ටිකක් පිළිවෙලක් තියෙනවා. සම්පූර්ණ පිළිවෙලක් නෑ. මාලාවක් තියෙනවා. ඔව්. නීති දාලා තියෙනවා. කුරුණෑගල පැත්තේ ඉඳන්ලත් එන්න පුළුවන්. කුරුණෑගල මාතලේ පාරේ ඇවිල්ලා යටවත්ත වීර පරාක්‍රම ද්විතීයික පාසල. එතනින් හැරෙන්න තියෙනවා ආයෙ සැලගම පාරට. ඒ පැත්තෙන් ඇවිල්ලා එන්නත් පුළුවන්. ගොඩක්ම ලේසි සර්ච් කරන්න Google Map එකේ හුලංගල මිනි වර්ල්ඩ්ස් ඉන් view point entrance කියලා. පාර පෙන්නනවා. හරි ලේසි හොයාගන්න. ඔව් මැප් එක බලන්න ඉන්න පුළුවන්. හරියටම පාර පෙන්නනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මාතලේ පැත්තෙන් එනවා නම් ඔයගොල්ලන්ට මතක ඇති ටීවී ප්‍රෝග්‍රෑම් වලට ආවා ශ්‍රී ලංකා ලංගම CTB බස් එක්ක මේ ඩ්‍රයිවර් මහත්තයෙක් සින්දු කියන මට එයාව ඊයේ හම්බුණා. ඔයාලටත් ඕනම් එයා ඉන්න වෙලාවක් බලලා ඒ බස් එකේ එන්න පුළුවන්. සින්දුවක් අහගෙන එන්න පුළුවන්. ඔව් සින්දුවක් එයාගේ සින්දුවක් අහගෙන එන්න පුළුවන්. බස් එකට නගිනවා නම් බස් එක මාතලේ ටවුන් එකේ ඉඳලා බස් එක ගන්නත් පුළුවන්. බස් එක පටන් ගන්නෙ ගොංගාවෙල බස් නැවතුම් පොලේ. එතෙන්ට ගිහිල්ලා මේ මාතලේ පැත්තෙන් එන අයට බස් එකට නගින්න පුළුවන්. සැලගම බස් එකේ එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාතලේ කුරුණෑගල බස් එකේ ඇවිල්ලා යටවත්ත බැහැලා එතනින් ආය එන්න ඕනි. රයිට්. එහෙනම් අප 2023 සිංහල අලුත් අවුරුදු වෙනස් විදිහකට අපි සමරනවා. අවුරුදු චාරිත්‍ර පුළුවන් විදියට අපි මෙතෙන් දික් කරනවා. ඒ අත්දැකීම්
ඔයාලට අපි මේ විදිහට ගේනවා. දැන් චුට්ටක් රිලැක්ස් එකේ ඉඳලා තව වෙලාව තියෙනවා. තව පොඩ්ඩක් වෙලාව තියෙනවානේ. ඒකින්ද චුට්ටක් ෆ්‍රී එකේ ඉඳලා අවුරුදු චාරිත්‍රාත් එක්ක අපි හම්බෙමු ආපහු. අයියා වැඩ වගේ. වැඩ මොකද කරන්නේ මොනවද? ලොඩෝ කොහේ තියනවා දාලා ගියවා. ඒ ඔයා මෙහි වැඩ කරනවා. ඔව් මම මුර අහහ. ඊට මේ වයම සුද්ධ කළා ගන්න කියලා තියෙනවා. එතකොට අයියද මේවා මුර කරන්නේ සුද්ධ කරන්නේ අස් කරන්නේ ඔක්කොම කරන්නේ මොකද නම අයියේ? මගේ නම ධර්මා. දවස් දෙකකට මම ඉන්නේ. ටෙම්පරරි. අවුරුද්දට කට්ටිය කියන්නේ. රයිට් රයිට්. ඉතින් අපි කට්ටිය විල ගියාට පස්සේ ඩියුටි තියෙනවා නේ. ඩියුටි මේවා තමයි සුද්ධ කරන්න. සුද්ධ කරලා ගන්න ඕනේ. කොහෙද ඉතින් ඔය ප්‍රශ්නේ තියෙනවා නේ කවුරු හරි ඇවිල්ලා ගියොත් එහෙම ඇවිල්ලා ගියොත් මේව ජරා කළා එහෙම ජරා කරන්න හොඳ නැහැ. මේව කරනම් ඒවා කරන් අතන ඩස්බින් එකක් තියෙනවා. ඒක දාලා කියන හැටි. දාලා කියන හැටි එකනවා. එච්චර බෝඩ් එකක් ගහලා තියෙද්දි ඉතින්ද දාන්නේ හිටියදන එහෙම දාලා යනවා. එහෙම දාලා යනවා. ඔව් දැන් මේ ඩස්බින් එක වැඩි ඈතක නෙවෙයි මෙතන ගහලා තියෙනවා. කුණු දාන්න දෙතෙන්ද කියලා. හැබැයි කරන්නේ නැහැ තැන් තැන් වල දාලා යනවා ඉතින්. ගහලා තිබ්බත් වැඩක් නැහැ ඉතින්. ඔව් අපි හැම වීඩියෝ එකේම කියන කතාව මේ ඔන්න අද හම්බුණා ඒවට අන්තිමට වග කියන්න වෙන මිනිස්සු තමයි මේ. හරි අයියා. හරි මේ අවුරුදු දිනවද ඔයාලට? අවුරුදු 7. හොඳයි හොඳයි සුබ අලුත් අවුරුද්දක් ඒවා එහෙනම් මේ හරි එහෙනම් වැඩ කරගමු. හරි කියන. හරි. වෙලාවට ලිපගිනි මොලවන එක අපි අද මේ හුලංගලේ ඉඳලා කරන්නේ. ලිපගිනි නම් මේ අපි ටිකක් කලින් පත්තු කරගත්තා. මේ ආහාර පිසීම නැකතට පටන් ගත්තා. අද මන් තමයි ගෘහමූලිකයා වෙලා ඉන්නේ නාමික. හරි ඔන්න මේ හුලංගලේ නම් අවුරුදු සැමරීම අපි කිරිබත් එක ඔන්න දැන් ලිපෙන් තිබ්බා. ඊට පස්සේ ඉතින් ලෑස්තිමු කිරිබත් කන්න නැකතට. මෙතන දැන් කිරිබත් එක ඉදන ගමන් තියෙන්නේ. අතන අක්කා ලුණු මිරිස් එක හදනවා. අපි එතෙන්ටත් යන්න. රතින්න ශබ්දෙත් ඇහෙනවා පල්ලෙහ ගමේ. මෙයා මෙතන ලුණු මිරිස් එක හදනවා. හරි දැන් ඔන්න කිරිබතට කිරිත් එකතු කරා. මේ කීදෙනකම් මේ අපි අවුරුදු කෑවිලි මේසේ ලෑස්ති කරගන්නත් තියෙනවා දැන්. ඔන්න ඔහොමයි ඉතින් අපේ CBL සේරා සමග හුලංගල සිට සිංහල අවුරුදු. ඒ කිරිබත්ත නම් ඉදිලා ඉවරයි. දැන් අනුභව නැකත ළඟ එන හින්දා මේ කෑම මේසෙ ලෑස්ති කරන ගම. ඒකට මේ කිරිබත් එක මේගොල්ලොන්ට මේ කැට කපලා ඕනේ කිව්වා. දැන් මේ පුළුවන් හැටියට තියෙන අපිට අද තියෙන සම්පත් වල හැටියට අපිට මේ හොඳට ලස්සනට කිරීමේ පිඟන් කෝප්ප නැහැනේ. අපි එන ගමම හොයාගත්ත කැඳකොලේ තියෙනම කිරිබත් එක ඉතින් පොඩ්ඩක් හැඩ කරලා ගත්තා. අපි දෙන්න එකතු වෙලා අපේ පුංචි අවුරුදු කෑම මේසෙ ලෑස්ති කරා. අනිත් දෙන්න නම් තවම ලෑස්ති වෙන ගමන් වෙන්න ඇති. මේ ඊළඟ තියෙනවා කිරිබත් එක ලුණු මිරිස් අලුවා දොඩවල් කැවුම් කොකිය මිඟට කැව් කිසෙගින් අපේ පුංචි කෑම මේසේ මේ දෙන්නත් එනවා. වෙලාව කිට්ටුද දැන්? ඔව්නේ. හරිනේ වෙලාව. අවුරුදු කුමාරයෝ දෙන්න එනවා. ලස්සනයි අද. thank you. හරි. එයිස්. කොහොමද ඒක? කියන්නේ අවුරුදු විදියට කොහොමද ඒක? කොහොමද මේක? කොහොමද මේක? හරි හරි ඩොම් පටෝන් ඩොම්. කමු. ඊළඟ වැඩි යා. අම්මෝ. කරනයි. ඊළඟදී
ඉතින් මං කාලේ මට තෑගි දුන්නත් තමයි මං තෑගි දෙන්නේ. කන්න පුළුවන් අපි අවුරුදු මේසේ ස්ටාර්ට් කරාට පස්සේ තව හුළංගලට කට්ටියක් ආවා. ඒකටත් එක්කත් අපි ෂෙයා කරගත්තා. ඉතින් මල්ලි ඔයාලා කොහෙද කට්ටිය? අපි මාතලෙම මාතලෙම තමයි. ඇල්ලල. ඉතින් මේ ෂොප් එක ගත්තා. එහෙම ෂොප් එක වහලා අවුරුද්දට මෙහි ආවා. කන්දේ නුවර යනකොට යන්න පුළුවන්. ඔව්. මෙන්න අපි වගේම අවුරුදු සමරන්න කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. අපි විතරක් වෙයි කියලා. ඔව්. හුළංගලට අපිටත් වැඩි සංග්‍රහයක් කරලා රසයි. ජීවිතේම පටලයි. සන්තෝෂයි. මොන ෂොප් එක කරන්නේ? අපේ සුපර් මාකට් එක. ඔයාලා සෙට් එකද කරන්නේ? නෑ අපි වැඩ කරනවා වැඩ ස්ටාෆ් එක. රයිට් එහෙනම් එන්ජොයි කරන්න ඔයාලගේ. හරි ඕකේ මේ අපි හරි නෑ අපිට තියෙන අපිට හම්බුණා කොකා කෝලා. ඒගොල්ලන්ගෙන් සංග්‍රහය. බයි දැන් ඉතින් ඒක අපිට කන්න හම්බෙන්නේ මේ දෙන්න වගේ කියයි වගේ සීන් එකක් තියෙන්නේ. අනුභවයේ නියමෙටම යනවා. හොඳටම අනුභව කරනවා කිව්වා. නැත්තම් ගෙනාවේ කන්නනේ. නැත්තම් උයාගත්තේ අහක දාන්නේ. මං හදපු රස ලුණු මිරිසෙන් වැඩි ගොඩක් බදාගත්තා. මේකට කියන්නේ කිරිබත් පට්ටේ. කිරිබත් පට්ටේ. ඒකේ පට්ට කිරිබත්. බිමට එහෙමනම් 2023 සිංහල දෙමළ අවුරුද්ද ඔන්න අපි හුළංගල ඉඳලා මේ සමරුවා. එහෙමනම් මේ ලැබූ අවුරුද්ද සියලු දෙනාටම සුබ සුබ